මම අද බණ ටික ඉවරලා සෙත් පතනකොට හිතට නිකන් මොකද්ද සතුටක් එනවා. 2026 වර්ෂයේ අතුරු ආන්තරා නැති සැනසෙල්ල පිරි වර්ෂයක් වේවා කියලා කියද්දි මේක නිකන් ඇතුලෙන් දැනෙනවා. අනේ එසේ වේවා. අපි නිකන් හරි මෙහෙම කියනවට අකමැති. 2025 මෙහෙම වුණා. 2026 පිංගතුනේ මීට වඩා 10 ගුණයකින් දරුණු වෙයිද කවුද දන්නේ? අහන්නත් බයයි. නිකන් පපුව රත් වෙලා යනවා. අපෝ හාමුදුරුවෝ මූසල කතා කියන්න එපා. එහෙම හැඟින් එනවා හිතරට. ඒත් මේ ජීවිතය කියලා කියන්නේ මූසල කමින් පිරි එකක් නම් මූසල කතා නොකිය මොනවා කියන්නද? මුණ ගැහෙන්න තියෙන්නේම මූසල කන් නම් එය නොකිය වෙන මොකක් කියන්නද? මට තව ආයුෂ තියෙන්න පිංගතුනේ පැයයි නම් මම්මගේ පරලෝ වෙනුවෙන් පැයක් ඇතුලේ ලැහැත් වෙලා ඉන්න වෙනවා. මගේ මෙලොව තව දිගු පැයයි. අපි ඕක නොදන්නා නිසා අපි බොහෝ දෙනෙක් අනුන්නේ මලගෙවල් වලට ගිහිල්ලා ඒ මලගෙදර මිනියට ආචාර කරලා අපි ඔය ජීවත් වෙලා ඉන්න ඥාතිත් එක්ක පොඩ්ඩක් කතා බහ කරලා මොකක් වෙලාද මැරුණේ එහෙමද මැරුණේ අපි ඕවා මේවා කතා කරලා එතන එකතු වෙච්ච කට්ටියත් එක්ක ඩිංගිත්තක් වචන ටිකක් හුවමාරු කරගෙන අපි එනවා. කීයෙන් කී දෙනාද මලගෙදරක ගිහින් තමා ගැන හිතන්න ඇත්තේ?